ආයුබෝවන් දුවේ පුතේ. අද අපි ඉගෙන ගමු සංඛ්‍යා පාඩම. 3 වසරේදී 4 වසරේදී ඔයාලා සංඛ්‍යා පාඩම ඉගෙන ගත්ත ඔයාලට මතකද? ඔන්න අපි අද පටන් ගන්නවා පහ ශ්‍රේණිය සංඛ්‍යා පාඩම. අපිට මුලින්ම තියෙන්නේ සංඛ්‍යා කියවීම සහ ලිවීම. සංඛ්‍යා කියවීම සහ ලිවීම අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා 3 ශ්‍රේණියේදී 4 ශ්‍රේණියේදී. දැන් අපි ඒක තවදුරටත් ඉගෙන ගන්න තමයි යන්නේ. දැන් අපි බලමු ඔයාලට 3 4 ශ්‍රේණිය වල දැනුම මතක් වෙන්නත් එක්ක අපි සංඛ්‍යා දෙකක් භාවිතා කරලා ඉලක්කමක් හදමු. දැන් මෙතන තියෙනවා 3 සහ 1. අපි බලමු මේ 3 සහ 1 භාවිතා කරලා සංඛ්‍යාවක් ලියන විදිය. මුලින්ම එක ස්ථානයට අපි 1 ලියලා දස ස්ථානයට 3 ලියුවහම අපිට ලැබෙනවා 31. අපි බලමු තවත් සංඛ්‍යාවක් කොහොමද ලියන්නේ කියලා. මේ සංඛ්‍යා දෙක භාවිතා කරලා අපිට තව සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. ඒක තමයි මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 3 තියෙනවා, දස ස්ථානයේ 1 තියෙනවා. අපි මේක කියවන්නේ 13. හරි පුතේ. අපි ඊළඟට බලමු සංඛ්‍යා 3ක් අපිට තියෙද්දි අපි කොහොමද මේ සංඛ්‍යාව කියවන්නේ? අපි කොහොමද සංඛ්‍යාව ගොඩනගන්නේ කියලා. දැන් බලන්න මේ සංඛ්‍යාව දිහා. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ 1 තියෙනවා, සිය ස්ථානයේ 3 තියෙනවා. අපි මේ සංඛ්‍යාව කියවන්නේ 310. අපිට මේ සංඛ්‍යා තුනම භාවිතා කරලා අපිට තවත් සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. අපි ඒක බලමු කොහොමද ලියන්නේ කියලා. මෙම සංඛ්‍යාවේ එක ස්ථානයේ 3 තියෙනවා, දස ස්ථානයේ බිඳුව තියෙනවා, සිය ස්ථානයේ 1 තියෙනවා. අපි මේක කියවන්නේ 103 කියලා. අපි ඒ වගේම මේ සංඛ්‍යා තුන භාවිතයෙන් තවත් සංඛ්‍යාවක් ගොඩනගමු. දැන් අපි ගොඩනගන සංඛ්‍යාවේ එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ 3 තියෙනවා, සිය ස්ථානයේ 1 තියෙනවා. මේක අපි කියවන්නේ 130. හරිම ලේසි. හරි. දැන් දුවේ පුතේ ඔයාලට තියෙනවා පුංචි අභ්‍යාසයක්. දැන් හිතන්න 50ට පෙර සංඛ්‍යාව කුමක්ද? මෙතන තියෙනවා 49, 50, 51. අපි මොකද්ද ගන්නෙ? 50ට පෙර සංඛ්‍යාව. 50ට පෙර තියෙන සංඛ්‍යාව තමයි 49. එහෙනම් අපේ ප්‍රශ්නයට උත්තරය මොකද්ද? 49. දැන් ඊට පස්සේ තව අලුත් ප්‍රශ්නයක් අහනවා. ඒකෙන් අහන්නේ 50ට පසු සංඛ්‍යාව කුමක්ද? 50ට පසු සංඛ්‍යාව බලන්න. දැන් මෙතන මැද තියෙනවා 50. 50ට පස්සේ කීයද තියෙන්නේ? 51. මේ සංඛ්‍යා තුන තියෙන්නේ පිළිවෙලට. 49, 50, 51. ඒ කියන්නේ 50ට කලින් තියෙනවා 49, 50ට පසු තියෙනවා 51. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය තමයි 51. හරි. දැන් අපි තවත් උදාහරණයක් බලමු. ඊළඟට තියෙන පුතේ 40ට පෙර සංඛ්‍යාව කුමක්ද? 40ට පෙර සංඛ්‍යාව අපි බලනකොට 40ට පෙර තියෙන්නේ කීයද? 39. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය මොකක්ද? 39. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා 40ට පසු සංඛ්‍යාව කුමක්ද? 40ට පසු කිව්වහම 40ට පසු තියෙන සංඛ්‍යාව 41. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය කුමක්ද? 41. ඊගාවට අපි බලමු මේ 23 කියන සංඛ්‍යාව කොහොමද 1 ඒවා කීයද 10 ඒවා කීයද කියලා ලියන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් බලන්න පුතේ මෙතන 23 තමයි තියෙන සංඛ්‍යාව. 23ට තියෙන එකේ ඒවා 60 කීයක් ඕනිද? 63යි. මොකද 23 කියද්දි 3 තමයි තියෙන්නේ. එහෙනම් එකේ ඒවා කීයද? 3යි. එහෙනම් 10 ඒවා 10 60 ගොඩවල් කීයක් තියෙනවද? මෙතන 10 60 ගොඩවල් 1. දැන් මේ 23 සංඛ්‍යාවේ 60 එකේ ඒවා 3ක් තියෙන්න ඕනේ. මේ තියෙන 23 3 නිසා තමයි එකේ ඒවා 3ක් තියෙන්නේ. ඒ වගේම 10 කැටගොඩවල් දෙකක් වෙනවා. මොකද 23 කියන සංඛ්‍යාවේ තියෙන්නේ 2 තමයි දස ස්ථානේ. එහෙනම් 10 ඒවා 2යි, එකේ ඒවා 3යි.
මේ විදිහට තමයි අපිට 23 කියන එක ලියා ගන්න පුළුවන් වෙන්නේ කැට භාවිතයෙන්. හොඳයි දුවේ පුතේ. දැන් ඊළඟට අපි මේ සංඛ්‍යා වටා පිළිබඳව තවදුරටත් පැහැදිලි කළොත් අපිට දැන් මේ ඔයාලට දැකපු ගමන් මතක් වෙනවා ඇති මේ තියෙන්නේ ගණක රාමුව. කලින් අපි 23 කියන සංඛ්‍යාව කැට භාවිතයෙන් මේ විදිහට නිරූපණය කළා. දැන් අපිට තියෙන්නේ ඒක ගණක රාමුව භාවිතයෙන් කොහොමද පෙන්වන්නේ කියලා බලන්න. දැන් බලන්න එකේ ඒවා 3යි නේද එන්නේ. එහෙනම් මේ ගණක රාමුවේ එක ස්ථානයට අපි කීයක් දාන්න ඕනද? 1යි 2යි 3ක් දාන්න ඕනේ. ඒ වගේම දස ස්ථානයේ තියෙන ඉලක්කම 2 ඒකට අපි දාන්න ඕනේ කීයක්ද? 2ක්. එතකොට තමයි අපිට මේ සංඛ්‍යාව නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ 23 විදියට. හොඳයි දැන් පුතේ ආයිත් අපි මේ 23 කියන සංඛ්‍යාව ගත්තම මේකේ එක ඒවා කීයක් තියෙනවද? එක ඒවා 3යි. ඒ වගේම 10 ඒවා කීයක් තියෙනවද? 10 ඒවා 2යි. 10 ගොඩවල් 2යි, එකේ ගොඩවල් 3යි. ඒ වගේම දැන් අපි බලමු තවත් උදාහරණයක්. මේ බලන්නකො ඊගාවට තියෙන්නේ 48. දැන් ඔයා දන්නවා එකේ ඒවා කීයක් එන්න ඕනේද? 8ක් එන්න ඕනි. එහෙනම් එකේ ඒවා 8යි 10 ඒවා තියෙනවා 4ක්. එතකොට මේ 48 කියන සංඛ්‍යාවේ 10 ඒවා 4යි එකේ ඒවා 8යි. ඔය විදිහට තමයි මේ සංඛ්‍යාව තියෙන්නේ. දැන් අපි බලමු මේ සංඛ්‍යාව කොහොමද ගණක රාමුව භාවිතයෙන් නිරූපණය කරන්න කියලා. හොඳට බලා ගන්න. මෙතන තියෙන්නේ 48. 48 එකේ ඒවා 8යි 10 ඒවා 4ක් තියෙනවා. එතකොට අපි ගණක රාමුව භාවිතයෙන් එකේ ඒවා කීයක් දාන්න ඕනේද? 1 ඔබ කියවයි නේ. ගණක මෙතනින් ගණක කරමු. 1 2 3 4 5 6 7 8. එහෙනම් එකේ ඒවා 8යි 10 ඒවට කීයක් දාන්න ඕනේද අපි? 10 ඒවා 4ක් තියෙනවා. එහෙනම් 1 2 3 4. මේ තමයි 48 කියන සංඛ්‍යාව ගණක රාමුව භාවිතයෙන් නිරූපණය කරන විදිය. හොඳයි දැන් ආයි අපි බලමු මේ 48 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් ආයි එකේ ඒවා 8යි 10 ඒවා 4යි. හොඳයි. දැන් අපි ගමු පුතේ තවත් උදාහරණයක්. මේ තියෙන්නේ 83. මේකේ එකේ ඒවා 3ක් තියෙනවා 10 ඒවා 8ක් තියෙනවා. 83 එකේ ඒවා 3යි 10 ඒවා 8යි. ඒක තමයි අපි 83 කියන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් අපිට තියෙන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාව 256. අපි මේක සංඛ්‍යා හිපත් භාවිතයෙන් කොහොමද නිරූපණය කරන්නේ කියලා අපි බලමු. හොඳයි බලන්න දැන් මෙතන මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ කීයද තියෙන්නේ? 6. ඒ වගේම දස ස්ථානයේ කීයද තියෙන්නේ? 5. 5 කියන්නේ 50 තමයි අපිට මේ සංඛ්‍යා හිපත භාවිතයෙන් නිරූපණය කරද්දී දස ස්ථානයේ සංඛ්‍යාවක් පෙන්වන විදිය. ඒ වගේම මෙතන සිය ස්ථානයේ තියෙන්නේ 2 සංඛ්‍යා හිපත් භාවිතයෙන් අපි එතන නිරූපණය කරන්නේ 200 විදියට. එහෙනම් මේ සංඛ්‍යාව කියවන්නේ 256. අපි අන්නේ විදියට තමයි මේ සංඛ්‍යාව කියවන්නේ. එතකොට බලන්න මේ සංඛ්‍යාවේ 10 ගොඩවල් තියෙන්න ඕනි 5. 256 කියද්දී 10 ගොඩවල් 5යි 1යි 2යි 3යි 4යි 5යි. ඒ වගේම එක ස්ථානයේ කැට කීයක් එන්න ඕනේද? එක ස්ථානයේ කැට 6ක් එන්න ඕනි. හොඳයි දුවේ. දැන් බලන්න 256 සංඛ්‍යා හිපත් භාවිතයෙන් අපි ලියලා තියෙන්නේ සංඛ්‍යා භාවිතයෙන් 256. මම මේක ඉලක්කමෙන් ලියලා තියෙනවා දෙකේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 200. ඒ වගේම පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 50. ඒ වගේම හයේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 6. එතකොට අපි මේක කියවන්නේ 256. ඒ විදිහට තමයි අපි මේක කියවන්නේ. හොඳයි පුතේ. දැන් අපි තවත් උදාහරණයක් ගමු. මේ තියෙන්නේ 385. අපි බලමු දැන් මේකේ එක ස්ථානයේ තියෙන්නේ 5. එතකොට සංඛ්‍යා හිපතක් භාවිතයෙන් අපි ලියද්දී පහේ ඉලක්කමෙන් නිරූපණය කරන්නේ 5.
ඒ වගේම දස ස්ථානයේ තියෙන්නේ 8. දස ස්ථානයේ 8 තියෙනවා කියන්නේ අපි ඒක කීපතක් භාවිතයෙන් ලියන්නේ 80 විදියට. කියන්නේ 8 ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 80. ඒ වගේම සිය ස්ථානයේ තියෙන්නේ 3. 3 කියන්නේ 300. ඒ කියන්නේ අපි ඉලක්කමෙන් නිරූපණය කරොත් 3 ඉලක්කමෙන් තියෙන්නේ 300. එහෙනම් අපි මේක කියවන්නේ කොහොමද? 385. ඒ විදිහට තමයි අපි මේ සංඛ්‍යාව නිරූපණය කරන්නේ. හොඳයි. දැන් අපි බලමු සංඛ්‍යා 3ක් සහිත සංඛ්‍යාවක් කොහොමද ගණක රාමුව භාවිතයෙන් නිරූපණය කරන්නේ කියලා. දැන් අපි කලින් ඉගෙන ගත්තනේ සංඛ්‍යා හිපතෙන් කොහොමද කරන්නේ කියලා. දැන් බලන්න එක ස්ථානයේ මේ සංඛ්‍යාවේ තියෙන්නේ 5යි. එහෙනම් ගණක රාමුවේ අපි කීයක් අඳින්න ඕනේද? අපි 5ක් අඳින්න ඕනි. ඔන්න 5 ඇඳා. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා 385 දස ස්ථානයේ 8. එහෙනම් ගණක රාමුවේ දස ස්ථානයේ අපි අඳින්න ඕනි කීයක්ද? 8ක් අඳින්න ඕනි. දැන් අපිට තියෙන්නේ සිය ස්ථානය. සිය ස්ථානය දිහා බැලුවම තියෙන්නේ 3. එහෙනම් අපි අඳින්න ඕනි 3ක්. දැන් මේ 385 කියන සංඛ්‍යාව අපිට ගණක රාමුව භාවිතයෙන් මේ විදියට නිරූපණය කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. දැන් බලන්න අලුත් උදාහරණයක් ඔයාලට තියෙනවා. දැන් අපිට මේකේ දීලා තියෙනවා ගණක රාමුව. ගණක රාමුව භාවිතයෙන් අපි සංඛ්‍යාව මොකක්ද කියලා හොයාගමු. දැන් බලන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7. ඒ කියන්නේ 7ක් තියෙනවා. ඒ වගේම දස ස්ථානයේ තියෙනවා 1 2 3 4 5 6 7 8. 8ක් තියෙනවා. ඒ වගේම සිය ස්ථානයේ තියෙනවා 1 2 3 4 5. 5ක් තියෙනවා. එහෙනම් එක ස්ථානයේ කමින් 7 තියෙනවා. ඒ වගේම දස ස්ථානයේ තියෙනවා 8. ඒ වගේම සිය ස්ථානයේ තියෙනවා 5. එහෙනම් අපි මේ ඉලක්කම කියවන්නේ කොහොමද? 587. දැන් මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙනවා 7, දස ස්ථානයේ තියෙනවා 8, සිය ස්ථානයේ තියෙනවා 5. එහෙනම් අපිට මේ සංඛ්‍යාව කියවන්න පුළුවන් 587. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු තව අලුත් දෙයක්. දැන් අපි කරන්න යන්නේ මේ ඉලක්කම දුන්නම අපි ඒක කොහොමද විහිදුවා ලියන්නේ කියලා. දැන් බලන්නකෝ මෙතන තියෙනවා 385. අපිට මේක විහිදුවා ලියන්න පුළුවන්. එක ස්ථානයේ 5 තියෙනවා. දස ස්ථානයේ තියෙනවා 8. එහෙනම් මෙතනට එන්නේ 80. ඒ වගේම සිය ස්ථානයේ තියෙනවා 3. ඒ කියන්නේ මෙතනට එන්නේ කීයද? 300. 385 කියවද්දී එක ස්ථානයේ 5, දස ස්ථානයේ 80, ඒ වගේම සිය ස්ථානයේ 300 විදියට තියෙනවා. එතකොට අපි මේක කියවන්නේ 385. හොඳයි. දැන් මේ උදාහරණය දිහා බලන්න. මේකේ තියෙන්නේ 291. 291 එක ස්ථානයේ කීයද එන්න ඕනි? 1. ඒ වගේම දස ස්ථානයේ එන්න ඕනි ඉලක්කම කීයද? 9. ඒ කියන්නේ 90. ඒ වගේම සිය ස්ථානයේ එන්න ඕනි 2. ඒ කියන්නේ කීයද? 200. එහෙනම් 291 විහිදුවා ලියද්දී එක ස්ථානයේ 1, දස ස්ථානයේ 90, සිය ස්ථානයේ 200. ඊගාවට අපි බලමු තවත් උදාහරණයක් කොහොමද විහිදුවා ලියන්නේ කියලා. දැන් බලන්න මෙතන තියෙනවා ඉලක්කම 825. ඒ කියන්නේ එක ස්ථානයේ තියෙන්නේ කීයද? 5. එක ස්ථානයේ 5, දස ස්ථානයේ කීයද එන්න ඕනි? 20. ඒ වගේම සිය ස්ථානයේ තියෙන්නේ 800. එතකොට අපි මේක ගණක රාමුවක් භාවිතයෙන් නිරූපණය කරද්දී එක ස්ථානයේ අපි අඳිනවා කීයක්ද? 5ක් අඳිනවා. ඒ වගේම දස ස්ථානයේ අපි අඳිනවා 2ක්. ඒ වගේම සිය ස්ථානයේ අපි අඳිනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. එතකොට අපිට මේ 825 කියන එක විහිදුවා ලියලා ඒ වගේම ගණක රාමුවක් භාවිතයෙන් නිරූපණය කරන්න පුළුවන්. දැන් අපි බලමු ඊගාව උදාහරණයට යන්න. දැන් බලන්න ඊගාවට අපිට තියෙන්නේ 35 සංඛ්‍යාවේ 10 ඒවා කීයද? 1 ඒවා කීයද කියලා බලන්න. මේ සංඛ්‍යාවේ 1 ඒවා 5ක් තියෙනවා. ඒ වගේම 10 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හොඳයි.
දැන් බලන්න අපි තවත් උදාහරණයකට තමයි යන්නේ පුතේ. මේකේ 35 සංඛ්‍යාවේ තුනේ ඉලක්කමෙන් දැක්වෙන අගය කීයද? තුනේ ඉලක්කම තියෙන්නේ කොතනද? දසස්ථානයේ. එහෙනම් දසස්ථානයේ තියෙන සංඛ්‍යාවකින් නිරූපණය කරන්නේ 10 ගුණාකාරයි. එහෙනම් තුනෙන් නිරූපණය වෙන්නේ කීයද? 30. හොඳයි. දැන් අපි බලමු තවත් උදාහරණයකට ගිහිල්ලා. දැන් මේ තියෙන්නේ ගණක රාමුවක්. ගණක රාමුවේ තියෙන ඉලක්කම අපි බලමු විහිදුවා ලියන්නේ කොහොමද කියලා. ඒ වගේම විහිදුවා ලියලා ඒ ගණක රාමුවෙන් නිරූපණය වෙන සංඛ්‍යාව කීයද කියලා බලමු. දැන් බලන්න මේකේ එකේ ඒවා තියෙනවා 1 2 3 4 5 6. එකේ ඒවා 6යි 10 ගොඩවල් 2යි සිය ස්ථානයේ තියෙනවා 1 2 3 4 4යි. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙනවා 6 දස ස්ථානයේ දෙකින් නිරූපණය වෙනවා 20 සිය ස්ථානයේ 4න් නිරූපණය වෙනවා 400. එහෙනම් සංඛ්‍යාව කියවන්නේ 426. එහෙනම් 426 තමයි මේ ගණක රාමුවෙන් නිරූපණය වෙලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ. අද අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ බලන්න. 15 9 6 සංඛ්‍යා තුنين කුඩාම සංඛ්‍යාව කුමක්ද? විශාලම සංඛ්‍යාව කුමක්ද? දැන් බලන්න මේ සංඛ්‍යා තුන දිහා. දැන් මේ සංඛ්‍යා තුනේදී මෙතන එක ස්ථානයේ තියෙනවා 6. එක ස්ථානයේ විතරයි තියෙන්නේ. ඒතකොට මෙතන එක ස්ථානයේ තියෙනවා 9. ඒතකොට එක ස්ථානයේ 9ක් තියෙනවා. මෙතන එක ස්ථානයේ 5ක් තියෙනවා. හැබැයි මේ සංඛ්‍යාවේ දස ස්ථානයකුත් තියෙනවා. දැන් බලන්න එතකොට අපි ගන්නේ කුඩාම සංඛ්‍යාව මුලින්ම තෝරාගනිද්දී අපිට මේ සංඛ්‍යාව අයින් කරන්න පුළුවන්. මොකද මේකේ දස ස්ථානිකුත් තියෙන හින්දා. එතකොට අපි 9 තියෙනවා මෙතන එක ස්ථානයේ, මෙතන එක ස්ථානයේ 6 තියෙනවා. එතකොට මේ සංඛ්‍යා දෙකකින් අපි විශාල සංඛ්‍යාව 9 විදියට කුඩාම සංඛ්‍යාව 6 විදියට අපිට තෝරා ගන්න පුළුවන්. මොකද එක ස්ථානයේ තියෙන්නේ 6. 6 7 8 9 තමයි ඊළඟට තියෙන්නේ. එතකොට අපේ කුඩාම සංඛ්‍යාව තමයි 6. ඒ වගේම දැන් අපි විශාල සංඛ්‍යාව 6ට වඩා 9 ලොකුයි කියලා අපි හොයාගත්තනේ. දැන් බලන්න 9 එක ස්ථානයේ 9 තියෙනවා. නමුත් මේ සංඛ්‍යාවේදී 15 දිහා බලනකොට ඒකේ එක ස්ථානයේ 5 දස ස්ථානයේ 1. මේ සංඛ්‍යාවේ දස ස්ථානයක් නැති වුණත් මේ සංඛ්‍යාවේ දස ස්ථානයක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යා දෙකින් විශාල සංඛ්‍යාව දස ස්ථානයේ සහිත ඉලක්කම 15 තමයි එහෙනම් විශාලම සංඛ්‍යාව. දැන් අපිට තියෙන ඊළඟට දුවේ පුතේ තවත් සංඛ්‍යා දෙකකින් කුඩා සංඛ්‍යාව හොයන්න ඕනේ විශාලම සංඛ්‍යාව හොයන්න ඕනේ. දැන් බලන්නකෝ මෙතන තියෙන සංඛ්‍යා දෙක එකක් තියෙනවා 25 අනිත් එක තියෙනවා 42. එතකොට බලන්න දැන් මේ පළවෙනි සංඛ්‍යාවේ එක ස්ථානයේ 5 තියෙනවා දස ස්ථානයේ 2 තියෙනවා. ඒ වගේම දෙවෙනි සංඛ්‍යාවේ එක ස්ථානයේ 2 දස ස්ථානයේ 4. දැන් අපි මේ වගේ එක ස්ථානයයි දස ස්ථානයේ සංඛ්‍යා තියෙනකොට අපි මුලින්ම බලන්න ඕනේ දස ස්ථානයේ දිහා. දස ස්ථානයේ වැඩි ඉලක්කම තමයි විශාල සංඛ්‍යාව වෙන්නේ. ඒතකොට මේ සංඛ්‍යා දෙකෙන් කුඩා සංඛ්‍යාව 25 වෙනකොට විශාලම සංඛ්‍යාව තමයි 42. ඒ වගේම කුඩාම සංඛ්‍යාව 25. මොකද ඒකේ දස ස්ථානයේ 2 තියෙන නිසා. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු තවදුරටත් මේ සංඛ්‍යාවලින් විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව කොහොමද තෝරන්නේ කියලා. බලන්න දැන් මේ මම දීලා තියෙන උදාහරණය පුවත්පත් වෙළෙන්දෙකු විසින් දින 3කදී විකුණන ලද පුවත්පත් ප්‍රමාණය මෙසේය. මේ සංඛ්‍යා දිහා බැලුවම ඔයාලට පේනවා ඇති අපි කලින් කලේ දස ස්ථානයේ තියෙන ඒවා විතරයි. දැන් හැබැයි මේකේ සිය ස්ථානයේ ඉලක්කමක් තියෙනවා. දැන් මාත් එක්කම කියවන්නකෝ. සිකුරාදා 175යි. සෙනසුරාදා 217යි. ඉරිදා 320යි. දැන් මම මේ සංඛ්‍යා ටික විශාලම සංඛ්‍යාව කුමක්ද කුඩාම සංඛ්‍යාව කුමක්ද කියලා තෝරද්දී මම මේ ටික වෙනම ලියාගෙන බලනවා. දැන් බලන්න මේ වගේ සංඛ්‍යා තුනක් තියෙද්දී අපි එක ස්ථානයේවත් දස ස්ථානයේවත් නෙමෙයි බලන්නේ. අපි බලන්න ඕනේ සිය ස්ථානයේ දිහා. සිය ස්ථානයේ පළවෙනි ඉලක්කමේ තියෙන්නේ 1. දෙවෙනි ඉලක්කමේ තියෙන්නේ 2. තුන්වෙනි එකේ තියෙන්නේ 3. එහෙනම් මේ තුනෙන් විශාලම සිය ස්ථානයේ සහිත සංඛ්‍යාව තමයි 320. එහෙනම් අපි වැඩියෙන්ම පුවත්පත් විකුණා ඇති දිනේ විදියට ගන්නෙ ඉරිදා. ඒ සංඛ්‍යාව කීයද? 320ක්.
හොඳයි දුවේ පුතේ. අපි සංඛ්‍යා කියවීම සහ ලිවීම පිළිබඳව තවදුරටත් ඉගෙන ගමු. දැන් බලන්න පළවෙනි ඉලක්කම තියෙනවා මේ ඉලක්කම අපි කියවන්නේ මුලින්ම බලන්න එක ස්ථානයේ තියෙනවා 4 දස ස්ථානයේ තියෙනවා 8. එතකොට අපි මේක කියවන්නේ 84. ඒ වගේම දැන් ඊගාව සංඛ්‍යාවේ එක ස්ථානයේ 6 දස ස්ථානයේ 9 අපි මේක කියවනවා 96. ඒ වගේම තවත් සංඛ්‍යාවක් බලන්න එක ස්ථානයේ 4 දස ස්ථානයේ 8 අපි ඒක කියවනවා 84. ඒ වගේම මේ සංඛ්‍යාවේ සිය ස්ථානයකුත් තියෙනවා. එක ස්ථානයේ 4 දස ස්ථානයේ 8 ඒ වගේම සිය ස්ථානයේ 1 තියෙනවා. අපි මේක කියවනවා 184. ඒ වගේම ඊගාව සංඛ්‍යාවේ එක ස්ථානයේ 6 තියෙනවා දස ස්ථානයේ 9 තියෙනවා. අපි ඒක කියවනවා 96. හොඳයි. අපි ඊගා උදාහරණය බලුවොත් එහෙම තවත් සංඛ්‍යා ඉලක්කම් 3කින් හැදුණු සංඛ්‍යාවක් තියෙන්නේ එක ස්ථානයේ 6 තියෙනවා දස ස්ථානයේ 9 තියෙනවා ඒ වගේම සිය ස්ථානයේ 1 තියෙනවා එහෙනම් අපි මේක කියවනවා 196. හොඳයි මේ තියෙන්නේ තවත් ඒ වගේම ඉලක්කමක් පුතේ බලන්න මේකේ එක ස්ථානයේ 6 දස ස්ථානයේ 9 ඒ වගේම සිය ස්ථානයේ 2 අපි කියවනවා 296. හොඳයි ඊගාවට තව සංඛ්‍යාවක් තියෙනවා බලන්න මේ සංඛ්‍යාව එක ස්ථානයේ 6 දස ස්ථානයේ 9 සිය ස්ථානයේ 3 තියෙනවා මේක කියවනවා 396. මේ බලන්න පුතේ තවත් උදාහරණයක් මේකෙත් ඉලක්කම් 3ක් තියෙනවා එක ස්ථානයේ 6 තියෙනවා දස ස්ථානයේ 9 තියෙනවා සිය ස්ථානයේ 4 තියෙනවා අපි ඒක කියවනවා 496. ඒ වගේම තවත් උදාහරණයක් මේ බලන්න හරිම ලේසි මේකේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 6 තියෙනවා දස ස්ථානයේ 9 තියෙනවා සිය ස්ථානයේ 5 තියෙනවා. එතකොට මේ සංඛ්‍යාව කියවනවා 596. දැන් පුතේ බලන්න තවත් උදාහරණ කිහිපයක් තියෙනවා. දැන් ඔයාලට හොඳට පුළුවන් සංඛ්‍යා කියවන්න. මේ බලන්න ඊගාවට තියෙනවා 696. ඒ වගේම මේක 796. ඊගාවට බලන්න ඊගාවට 7 මෙතන තියෙනවා 896. ඒ වගේම 996. හොඳයි පුතේ බලන්න දැන් මේ උදාහරණෙදී මේ සංඛ්‍යාව අපිට එක ස්ථානයේ 6 තියෙනවා දස ස්ථානයේ 9 තියෙනවා සිය ස්ථානයේ 9 තියෙනවා. අපි මේක කියවනවා 996. ඒ වගේම ඊගාව සංඛ්‍යාව බලන්න එක ස්ථානයේ ගාන උඩ එකට වඩා එකක් වැඩි. එතකොට අපි මේ ඉලක්කම කියවනවා 997. ඊගාව ඉලක්කම බලන්න ඔන්න ඔයාලට ලියන්න තියෙන්නේ පුතේ. බලන්න මේ සංඛ්‍යාවේ සිය ස්ථානයේ 9ත් දස ස්ථානයේ 90 කියන්නේ 9ත් ඒ වගේම එක ස්ථානයේ තියෙනවා 8. එතකොට මේ සංඛ්‍යාව කියවන්නේ 998 විදියට. බලන්න තවත් ඉලක්කමක් තියෙනවා. මේ ඉලක්කම තමයි 999. එතකොට අපි ඔක ලියන්න පුළුවන්. මේ බලන්න එක ස්ථානයේ 9 දස ස්ථානයේ 9 සිය ස්ථානයේ 9 හැම ලස්සන ඉලක්කමක්. ඒ වගේම තවත් සංඛ්‍යාවක් අපිට කියලා තියෙනවා 896 කියලා. අපි ඔක ලියන්නේ 896 මේ විදිහට තමයි පුතේ. හොඳයි පුතේ ඊගා උදාහරණය දිහා බලන්න 996. දැන් මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 6 තියෙනවා දස ස්ථානයේ 9 තියෙනවා සිය ස්ථානයේ 900 කියන්නේ 9 තියෙනවා. එතකොට අපි ඒක ලියන්නේ 996. හොඳයි පුතේ අපිට ඊගාවට තියෙනවා ඉලක්කම් 3 සංඛ්‍යා ගොඩනගන්න. බලන්න දැන් මෙතන මම ඉලක්කම් කිහිපයක් ඔයාලට දීලා තියෙනවා. දැන් මේ ඉලක්කම් කිහිපෙන් මම ඉලක්කම් 3ක් යොදාගෙන අපි සංඛ්‍යා ගොඩනගන්න යන්නේ. දැන් බලන්න මම මුලින්ම 1 3 4 තෝරගන්නවා. මට මේ සංඛ්‍යා 3 භාවිතා කරලා ලියන්න පුළුවන් එක සංඛ්‍යාවක් තමයි 134. අපි ඒක කියවන්නේ කොහොමද? 134 විදියට. හොඳයි බලන්න දැන්. හොඳයි පුතේ බලන්න අපි තවත් ඉලක්කම් 3ක් තෝරගමු. දැන් බලන්න මම මෙතන තෝරගන්නවා 5 ඉලක්කම, 7 ඉලක්කම, 8 ඉලක්කම. දැන් මම මේ ඉලක්කම් 3 භාවිතයෙන් ලියනවා සංඛ්‍යාවක් එක ස්ථානයට 8 එන්න, දස ස්ථානයට 7 එන්න, සිය ස්ථානයට 5 එන්න. දැන් බලන්න මම මේ සංඛ්‍යාව කියවන්නේ කොහොමද කියලා. 578 මේ විදිහට මට මේ සංඛ්‍යාව කියවන්න පුළුවන්. ඒ වගේම මම තවත් සංඛ්‍යා 3ක් තෝරගන්නවා. බලන්න 7 ඉලක්කම 8 ඉලක්කම බිංදුව. දැන් බලන්න මේ තුන භාවිතයෙන් මට ලියන්න පුළුවන් එක ස්ථානයේ බිංදුව තියෙන්න
දස ස්ථානයේ 8 තියෙන සිය ස්ථානයේ 7 තියෙන. එතකොට මම මේක කියවනවා 780 විදියට. හොඳයි දුවේ. අපි මේ දක්වා කළා ඉලක්කම් 1 සංඛ්‍යා, ඉලක්කම් 2 සංඛ්‍යා සහ ඉලක්කම් 3 සංඛ්‍යා භාවිතයෙන් සංඛ්‍යා ගොඩනැගීම. දැන් බලන්න මේ මාතෘකාව දිහා අපිට දැන් තියෙන්නේ ඉලක්කම් 4 සංඛ්‍යා ගොඩනගන්න. දැන් බලන්න පළවෙනි සංඛ්‍යාව දිහා මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ බිඳුව දස ස්ථානයේ එකක් තියෙන්නේ. හැබැයි ඉලක්කම් 4ක් තියෙනවද? නැහැ. එහෙනම් මේක නෙමෙයි අපි දැන් කරන්න යන්නේ. දැන් බලන්න මේ සංඛ්‍යාව අපිට 10 විදියට කියවන්න පුළුවන්. දැන් බලන්න ඊගාව එක මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ බිඳුවත් දස ස්ථානයේ බිඳුවත් සිය ස්ථානයේ එකක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යාවත් හදන්න භාවිතා වෙලා තියෙන ඉලක්කම් 3යි. මේ සංඛ්‍යාව අපි කියවන්නේ 100 විදියට. දැන් බලන්න මෙන්න මේ සංඛ්‍යාවේ ඉලක්කම් කීයක් තියෙනවද කියලා පුතේ? 1යි 2යි 3යි 4යි. එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ බිඳුව, සිය ස්ථානයේ බිඳුව. ඔන්න පුතේ අපිට අලුත් දෙයක් එනවා. මේ තමයි දහ ස්ථානය. අපි මේ සංඛ්‍යාව කියවන්නේ දහස විදියට. හොඳයි. දැන් අපි බලමු තවත් උදාහරණ කීපයක් කොහොමද කියලා මේ ඉලක්කම් 4 සංඛ්‍යා කියවන්නේ. දැන් බලන්න පුතේ මේ සංඛ්‍යාව දිහා එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ බිඳුව තියෙනවා, සිය ස්ථානයේ බිඳුව තියෙනවා, දහ ස්ථානයේ එක තියෙනවා. ඒ නිසා අපි සංඛ්‍යාව කියවනවා දහස විදිහට. ඊගාවට තවත් සංඛ්‍යාවක් මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ එක තියෙනවා, දස ස්ථානයේ බිඳුව, සිය ස්ථානයේ බිඳුව, දහ ස්ථානයේ එක. එහෙනම් අපි ඉලක්කම කියනවා 1001 කියලා. ඒ වගේම අපි ඊගාව සංඛ්‍යාව දිහා බැලුවොත් මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ විතරයි වෙනස්, එක ස්ථානයේ දෙක තියෙනවා, දස ස්ථානයේ බිඳුව, සිය ස්ථානයේ බිඳුව, දහ ස්ථානයේ එක. එහෙනම් අපි මේක කියවනවා 1002. හොඳයි. ඔන්න තවත් අලුත් සංඛ්‍යාවක් තියෙනවා බලන්න පුතේ. මේකේ එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ එක තියෙනවා, සිය ස්ථානයේ බිඳුව තියෙනවා, දහ ස්ථානයේ එක තියෙනවා. දැන් එහෙනම් අපිට මේ සංඛ්‍යාව කියවන්න පුළුවන් 1010. right? ඊගාවට මෙන්න තවත් අලුත් සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ දෙක තියෙනවා, සිය ස්ථානයේ බිඳුව, දහ ස්ථානයේ එක. එහෙනම් අපි මේ සංඛ්‍යාව කියවන්නේ 1020. right? තවත් අලුත් සංඛ්‍යාවක්. එක ස්ථානයේ බිඳුව, දස ස්ථානයේ 3, සිය ස්ථානයේ බිඳුව, දහ ස්ථානයේ එක. එහෙනම් අපි මේ සංඛ්‍යාව කියවනවා 1030. right? තවත් අලුත් සංඛ්‍යාවක් තියෙනවා ඉලක්කම් 4ක් භාවිතයෙන් ලියපු. මේ සංඛ්‍යාවේ බිඳුව තියෙනවා එක ස්ථානයේ, දස ස්ථානයේ 4 තියෙනවා, සිය ස්ථානයේ බිඳුව තියෙනවා, දහ ස්ථානයේ එක තියෙනවා. අපි මේ සංඛ්‍යාව කියවන්නේ 1040. හොඳයි පුතේ. ඒ වගේම තවත් අලුත් සංඛ්‍යාවක් බලන්න මේ සංඛ්‍යාව අපි කියවන විදිය කොහොමද? දැන් ඔයාලා දන්නවා කලින් මේවා කරලා තියෙන හින්දා අපි මේ සංඛ්‍යාව කියවනවා 1050. ඒ වගේම තවත් අලුත් සංඛ්‍යාවක් දැන් ඔයාලට මේකත් කියවන්න පුළුවන් ලේසියෙන්ම 1060 විදියට. හොඳයි. ඒ වගේම තවත් අලුත් සංඛ්‍යාවක් තියෙනවා. අපිට මේ සංඛ්‍යාව කියවන්න පුළුවන් 1070 විදියට. හොඳයි පුතේ. දැන් ඔයාලට මේකාගේ ගණන් හරිය ලේසියෙන් කියවන්න පුළුවන්. දැන් බලන්න මේ ගාන 1080. ඒ වගේම තවත් ලස්සන ගානක් තියෙනවා. බලන්න මේක දිහා. මේකත් අපිට කියවන්න පුළුවන් 1090 විදියට. ඒ වගේම ඔන්න දැන් මේ ගානේදී බලන්න එක ස්ථානයේ බිඳුව තියෙනවා, දස ස්ථානයේ බිඳුව තියෙනවා, සිය ස්ථානයේ එක තියෙනවා. ඒ වගේම දහ ස්ථානයේ එක තියෙනවා. අපි මේ සංඛ්‍යාව කියවනවා 1100. ඒ වගේම තවත් අලුත් සංඛ්‍යාවක් එක ස්ථානයේ බිඳුව, දස ස්ථානයේ බිඳුව, සිය ස්ථානයේ දෙක, දහ ස්ථානයේ එක. එහෙනම් අපි මේක කියවනවා 1200. ඒ වගේම ඊගාව සංඛ්‍යාව බලන්න අපි ඒක කියවන විදිය 1300 විදියට කියවන්න පුළුවන්. ඒ වගේම තවත් අලුත් සංඛ්‍යාවක් තියෙනවා. බලන්න මේ අලුත් සංඛ්‍යාව 1040.
400. ඒ වගේම දැන් ඔයාලට ලේසියෙන් මේ සංඛ්‍යාවත් කියවන්න පුළුවන්. කීයද බලන්න තියෙන්නේ? 1500ය. ඒ වගේම තවත් අලුත් සංඛ්‍යාවක් මේ සංඛ්‍යාව අපිට කියවන්න පුළුවන් 1600ය. එතන දැන් ඉලක්කම් 4ක් භාවිතයේ ලියපු සංඛ්‍යාවක් අපි ඒක කියවන්නේ කොහොමද? 1700ය. ඒ වගේම ඊගාව සංඛ්‍යාව කොහොමද කියවන්නේ බලන්න? 1800ය. බලන්න පුතේ තවත් අලුත් සංඛ්‍යාවක් තියෙන්නේ. අපි මේක කියවන විදිය බලන්න. මේ තියෙන්නේ 1900ය. හොඳයි. ඊළඟට ඔන්න තවත් අලුත් සංඛ්‍යාවක් තියෙනවා. බලන්න එක ස්ථානයේ තියෙනවා බිංදුව, දස ස්ථානයේ තියෙනවා බිංදුව, සිය ස්ථානයේ තියෙනවා බිංදුව, දහ ස්ථානයේ තියෙන්නේ ඉලක්කම 2. ඒ නිසා මේක අපි කියවනවා 2000 කියලා. හොඳයි පුතේ බලන්න අපිට තවත් උදාහරණයක් තියෙනවා. මේ බලන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙනවා 2, දස ස්ථානයේ තියෙනවා 2, සිය ස්ථානයේ තියෙනවා 2, දහ ස්ථානයේ තියෙනවා 2. එහෙනම් අපි මේ සංඛ්‍යාව කියවන්නේ 2222 විදියට. හොඳයි පුතේ. දැන් බලන්න මෙන්න තවත් අලුත් සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ බිංදුවත්, දස ස්ථානයේ බිංදුවත්, සිය ස්ථානයේ 9ත්, දහ ස්ථානයේ 2ක් තියෙනවා. එහෙනම් අපි මේ සංඛ්‍යාව කියවන්නේ 2900ය විදියට. හොඳයි දුවේ පුතේ බලන්න දැන් අපිට දැන් තියෙන ක්‍රියාකාරකම මොකක්ද කියලා. පහත කොටුවේ ඇති ඉලක්කම් 4ක් බැගින් භාවිතා කර ඉලක්කම් 4 සංඛ්‍යා 5ක් ලියන්න ඕනි. දැන් මම මේ ඉලක්කම් වලින් 4ක් භාවිතා කරමින් සංඛ්‍යාවක් ලියනවා. බලන්න මම මේ ලියන සංඛ්‍යාව දිහා. මේ සංඛ්‍යාව මම යොදාගෙන තියෙනවා එක ස්ථානයේ බිංදුවත්, දස ස්ථානයේ 4ත්, සිය ස්ථානයේ බිංදුවත්, දහ ස්ථානයේ 1ත්. දැන් බලන්න මම මේක කියවන විදිය පුතේ. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ බිංදුවත්, දස ස්ථානයේ 4ක් තියෙනවා. එතකොට අපිට මේ කොටස කියවන්න පුළුවන් 40 විදියට. ඒ වගේම සිය ස්ථානයේ බිංදුව තියෙන්නේ. ඒ කියන්නේ අපි සිය ස්ථානයේ මේ සංඛ්‍යාවේදී කියවෙන්නේ නැහැ. එතකොට දහ ස්ථානයේ තියෙනවා 1. ඒ කියන්නේ 1040. එහෙනම් අපි මේක කියවන්නේ කොහොමද? 1040 විදියට. හොඳයි දුවේ පුතේ. අපි දැන් තවත් සංඛ්‍යාවක් හදමුකෝ ඉලක්කම් 4ක් භාවිතයෙන්. බලන්න. දැන් මම මේ සංඛ්‍යාව හදන්න යොදාගෙන තියෙනවා 5 ඉලක්කම, 7 ඉලක්කම, 1 ඉලක්කම, 2 ඉලක්කම. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 5ත්, දස ස්ථානයේ 7ත්, සිය ස්ථානයේ 1ත්, දහ ස්ථානයේ 2ක් තියෙනවා. දැන් මේ ඉලක්කම කියවනකොට මුලින්ම තියෙන්නේ 5 ඊළඟට 7. එහෙනම් අපිට මේ කෑල්ල කියවන්න පුළුවන් 75. ඒ වගේම සිය ස්ථානයේ 1 තියෙන හින්දා අපි මේක කියවනවා 175 විදියට. එයිම දහ ස්ථානයේ තියෙනවා 2. එතකොට අපි මේ සංඛ්‍යාව කියවන්නේ 2175. බලන්න 2175. හොඳයි පුතේ. අපි දැන් තවත් සංඛ්‍යාවක් බලමු මේ ඉලක්කම් භාවිතයෙන් ලියපු. මේ බලන්න. මේ සංඛ්‍යාව මම ලියලා තියෙන්නේ 2 ඉලක්කම, තව 2 ඉලක්කම සහ 4 ඉලක්කම් දෙකක් භාවිතයෙන්. බලන්නකෝ මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 2 තියෙනවා, දස ස්ථානයේ 2 තියෙනවා, සිය ස්ථානයේ 4 තියෙනවා, දහ ස්ථානයේ 4 තියෙනවා. එතකොට මේ සංඛ්‍යාව කියවන විදිය හොඳට බලන්න. මේ සංඛ්‍යාව එක ස්ථානයේ 2යි, දස ස්ථානයේ 2යි තියෙන හින්දා අපි මේ කෑල්ල කියවන්න පුළුවන් 22 විදියට. ඒ වගේම සිය ස්ථානයේ 4 තියෙනවා. ඒ නිසා අපි මේ ටික කියවනවා 422. ඒ වගේම මේ සංඛ්‍යාවේ දහ ස්ථානයේ 4 තියෙනවා. එහෙනම් අපි මේ සංඛ්‍යාව සම්පූර්ණයෙන් කියවන්නේ 4422. මේ බලන්න 4422. හොඳයි පුතේ. දැන් ඔන්න ඔයාලට තියෙනවා පොඩි අභ්‍යාසයක්. බලන්න මම මෙතන ඔයාලට සංඛ්‍යා 6ක් දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ සංඛ්‍යා 6 සංඛ්‍යා නාමය ඉස්සරහින් ලියන්න. හොඳයි පුතේ. දැන් ඔන්න ඔයාලා මේ වීඩියෝ එක ටිකකට නවත්තලා මේ ටික ලියන්න බලන්න. මම ඔයාලට මේකේ ආන්සර්ස් ටික ඊළඟට පෙන්නනවා. හොඳයි පුතේ. බලන්න දැන් මේ පළවෙනි සංඛ්‍යාව කියවලා තියෙන විදිය.
5580. ඒ වගේම දෙවැනි සංඛ්‍යාව 6099. ඒ වගේම තුන්වෙනි සංඛ්‍යාව බලන්න 7210. ඒ වගේම ඊගාව සංඛ්‍යාව 8345. ඒ වගේම ඊගාව සංඛ්‍යාව 8760. ඒ වගේම ඊගාව සංඛ්‍යාව බලන්න මේ සංඛ්‍යාව අපි කියවනවා 9000 විදියට. හොඳයි පුතේ. ඒ වගේම තවත් ඔයාලට පොඩි අභ්‍යාසයක් ඔන්න මම දීලා තියෙනවා. බලන්න මේ අභ්‍යාසෙත් ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එක ටිකකට නතර කරලා මේ සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියන්න ඕනේ. හොඳයි දැන් පටන් ගන්න බලන්න. හොඳයි. මම දැන් හිතනවා ඔයාලා මේ සංඛ්‍යාවල සංඛ්‍යා නාම ටික ලියලා ඉවරයි ඇති කියලා. බලන්න ඒ උත්තරත් එක්ක මේ උත්තර හරිද කියලා. බලන්න පළවෙනි සංඛ්‍යාව 1285. හොඳයි පුතේ ඊගා උත්තරය 2460. ඒ වගේම ඊගාව සංඛ්‍යාව කොහොමද අපි කියවන්නේ? 3599. ඒ වගේම ඊගාව සංඛ්‍යාව කොහොමද අපි කියවන්නේ? 4870. හොඳයි ඊගාව සංඛ්‍යාව 7991. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු ගණක රාමුව භාවිතයෙන් කොහොමද මේ ඉලක්කම් හතරේ සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ කියලා. ඔයාලා මීට කලින් එක ස්ථානයේ තියෙන විටත්, දස ස්ථානයේ තියෙන විටත්, සිය ස්ථානයේ තියෙන විටත් ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඔන්න අලුතෙන් දෙයක් එනවා. ඒ තමයි දහස් ස්ථානයේ ඇති විට කොහොමද අපි ඒක නිරූපණය කරන්නේ කියලා. බලන්න මම මේ දීලා තියෙන සංඛ්‍යාව. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 7ත්, දස ස්ථානයේ 8ත්, සිය ස්ථානයේ 5ත්, ඒ වගේම දහස් ස්ථානයේ 4ක් තියෙනවා. දැන් බලන්න මේ ඉලක්කමේ 7 ඉලක්කමෙන් 7 නිරූපණය වෙනවා. 8 ඉලක්කමෙන් 80 නිරූපණය වෙනවා. ඒ වගේම 5 ඉලක්කමින් 500 නිරූපණය වෙනවා. ඒ වගේම 4 ඉලක්කමින් 4000 නිරූපණය වෙනවා. දැන් බලන්න කොහොමද අපි මේ සංඛ්‍යාව ගණක රාමුවේ නිරූපණය කරන්නේ කියලා. 7 ඉලක්කමින් එක ස්ථානයේදී තියෙන්නේ. එහෙනම් එක ස්ථානයේ කීයක් එන්න ඕනේද? එක ස්ථානයේ 7ක් එන්න ඕනේ. ඊට පස්සේ බලන්න දස ස්ථානයේ කීයද කියලා. දස ස්ථානයේ 8ක් එන්න ඕනේ. එහෙනම් දස ස්ථානයේ අපි 8ක් දානවා. ඒ වගේම අපිට සිය ස්ථානයේ ඕනි 5යි. එහෙනම් අපි සිය ස්ථානයේ 5ක් දානවා. ඒ වගේම දහස් ස්ථානයට ඕනි 4යි. එහෙනම් බලන්න 1යි 2යි 3යි 4යි. හොඳයි පුතේ. අපි මේ විදිහට තමයි මේ සංඛ්‍යාව ගණක රාමුවක් භාවිතයෙන් නිරූපණය කරන්නේ. හොඳයි පුතේ. මේ බලන්න තවත් උදාහරණයක් තියෙනවා ඔයාලට. මේ බලන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 7 තියෙනවා. දස ස්ථානයේ 3 තියෙනවා, සිය ස්ථානයේ 4 තියෙනවා, දහස් ස්ථානයේ 8 තියෙන්නේ. හොඳයි පුතේ. අපි මේ සංඛ්‍යාවෙත් 7 ඉලක්කමෙන් 7නේ. එහෙනම් එක ස්ථානයට අපි කීයක් දාන්න ඕනේද? 7ක් දාන්න ඕනේ. ඒ වගේම දස ස්ථානයේ තියෙන්නේ 3නේ. එහෙනම් අපි 3 ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 30නේ. එහෙනම් බලන්න අපි 10 ගොඩවල් කීයක් දාන්න ඕනේද? 1 2 3ක්. ඒ වගේම බලන්න මේ සංඛ්‍යාවේ සිය ස්ථානයේ 4 තියෙනවා. දැන් 4ෙන් නිරූපණය වෙන්නේ කීයද? 400. එහෙනම් අපි සිය ස්ථානයට දාන්නේ කීයක්ද? 4ක් දාන්න ඕනේ. ඒ වගේම දැන් අපි දහස් ස්ථානය සම්පූර්ණ කරද්දී දහස් ස්ථානයේ ඉලක්කම 8 තියෙන්නේ. එහෙනම් අපි දහස් ස්ථානයට දාන්න ඕනේ කීයක්ද? 8ක් දාන්න ඕනේ. හොඳයි පුතේ. අපි දැන් බලමු කොහොමද ඉලක්කම් 4 සංඛ්‍යාවක් විහිදුවා ලියන්නේ කියලා. දැන් බලන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 7, දස ස්ථානයේ 8, සිය ස්ථානයේ 5, ඒ වගේම දහස් ස්ථානයේ 4 තියෙනවා. දැන් බලන්න මේ ඉලක්කමේ 7 කියන එකෙන් නිරූපණය වෙන්නේ 7. ඒ වගේම 8 කියන ඉලක්කමෙන් 80 නිරූපණය වෙනවා. 5 කියන ඉලක්කමෙන් 500 නිරූපණය වෙනවා. ඒ වගේම 4 කියන ඉලක්කමෙන් 4000 නිරූපණය වෙනවා. දැන් අපි මේ සංඛ්‍යාව විහිදුවා ලියද්දී අපි මුලින්ම එක ස්ථානයේ තියෙන්නේ කීයද? 7. ඒ වගේම දස ස්ථානයේ තියෙන්නේ කීයද? ඉලක්කම 8. ඒකෙන් නිරූපණය වෙන්නේ 80. ඒ වගේම
සියස්ථානයේ තියෙන ඉලක්කම 5 එකකින් නිරූපණය වෙන්නේ 500ය. ඒ වගේම දහස්ථානයේ තියෙන ඉලක්කම 4 අපි එකෙන් නිරූපණය කරන්නේ 4000. හොඳයි. මේ බලන්න පුතේ තවත් උදාහරණයක් තියෙනවා අපිට විහිදුවා ලියන්න. දැන් මේ අපි මේ සංඛ්‍යාවල දන්නවා එක ස්ථානයේ 1 තියෙන්නේ, දස ස්ථානයේ 2 තියෙන්නේ, සිය ස්ථානයේ 6 තියෙන්නේ, දහ ස්ථානයේ 8 තියෙන්නේ. එහෙනම් අපි මේක විහිදුවා ලියනකොට එකේ ඉලක්කම දානවා අන්තිමට. ඒ වගේම දෙකින් නිරූපණය වෙන්නේ දස ස්ථානයේනේ. එහෙනම් දෙකින් අපි දාන්නේ 20. ඒ වගේම 6 ඉලක්කමින් නිරූපණය වෙන්නේ සිය ස්ථානයේනේ. ඒ කියන්නේ 600 තමයි අපි දාන්නේ. ඊළඟට දහ ස්ථානයේ 8න් නිරූපණය වෙන්නේ 8000. එහෙනම් අපි කොහොමද මේ සංඛ්‍යාව නිරූපණය කරන්නේ? 8621. හොඳයි පුතේ. බලන්න තවත් උදාහරණයක් තියෙනවා අපිට විහිදුවා ලියන්න. මේ සංඛ්‍යාවෙත් එක ස්ථානයේ 5 තියෙනවා, දස ස්ථානයේ 5 තියෙනවා, සිය ස්ථානයේ 3 තියෙනවා, දහ ස්ථානයේ 9 තියෙනවා. හොඳයි පුතේ. බලන්නකෝ දැන් මේ ඉලක්කමේ එක ස්ථානයේ තියෙනවා කීයද? 5. ඒ වගේම දස ස්ථානයේ තියෙන 5න් නිරූපණය වෙන්නේ 50. ඒ වගේම සිය ස්ථානයේ තියෙන 3න් නිරූපණය වෙන්නේ 300ය. ඒ වගේම දහ ස්ථානයේ තියෙන 9න් නිරූපණය වෙන්නේ 9000. එහෙනම් අපි මේ සංඛ්‍යාව විහිදුවා ලියන්නේ කොහොමද? 9000 තියෙනවා, 300 තියෙනවා, 5 තියෙනවා. අපි මේකේ සංඛ්‍යා නාමය කිව්වොත් කොහොමද කියවන්නේ බලන්න පුතේ? 9355 විදියට අපිට කියවන්න පුළුවන්. හොඳයි පුතේ. මේ බලන්න දැන් ඔයාලට පුංචි අභ්‍යාසයක් තියෙනවා. මම දැන් ඔයාලට බෝඩ් එකේ දාලා තියෙනවා සංඛ්‍යාවක්. දැන් මේ සංඛ්‍යාව ඔයාලා විහිදුවා ලියන්න ඕනේ. හරි. එහෙනම් මේ වීඩියෝ එක චුට්ටකට ඕක් කරලා ඔයාලා මේ සංඛ්‍යාව විහිදුවා ලියන්න බලන්න. හොඳයි. මම හිතනවා දැන් ඔයාලා ලියලා ඉවරයි කියලා. බලන්නකෝ ඔයාලා ලියපු උත්තරේ හරිද කියලා. මේ බලන්න. එකේ ඉලක්කමෙන් එක ස්ථානයේ තියෙන හින්දා අපි එක ලියනවා වෙනම. ඒ වගේම තුනේ ඉලක්කමින් දස ස්ථානයේ තියෙන හින්දා අපි 30 ලියනවා. ඒ වගේම 8 ඉලක්කමින් සිය ස්ථානයේ තියෙන හින්දා අපි 800ය ලියනවා. ඒ වගේම 6 ඉලක්කමින් දහ ස්ථානයේනේ තියෙන්නේ. එහෙනම් අපි ලියන්න කියලා 6000. එහෙනම් අපි මේ සංඛ්‍යාව කොහොමද කියවන්නේ? 6831. ඔන්න පුතේ තවත් සංඛ්‍යාවක් තියෙනවා බලන්නකෝ දැන් ඔයාලට තියෙන්නේ මේක තනියම ලියන්න බලන්න පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා. හරි. දැන් මම හිතනවා ඔයාලා ලියලා ඇති කියලා. දැන් බලන්න මේ බෝඩ් එකේ දාලා තියෙන පිළිතුරයි ඔයාලගේ පිළිතුරයි හරිද කියලා. බලන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 3 තියෙනවා. දස ස්ථානයේ තියෙන 1 නිරූපණය වෙන්නේ 10. ඒ වගේම සිය ස්ථානයේ 6 තියෙනවා. 6න් නිරූපණය වෙන්නේ 600. ඒ වගේම දහ ස්ථානයේ 8 තියෙනවා. 8න් නිරූපණය වෙන්නේ 8000. හොඳයි දුවේ පුතේ. බලන්න මම ඊගාවට ඔයාලට දෙනවා තවත් අභ්‍යාසයක්. මේ බලන්න මම සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. එම සංඛ්‍යා ටික විහිදුවා ලියද්දී ඔයාලට තියෙනවා මේ හිස්තැන් ටිකක් පුරවන්න. බලන්න මම මේ පළවෙනි එක පොඩ්ඩක් ඔයාලට කියා දෙන්නම් උදාහරණයක් විදියට. බලන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ 8 තියෙන හින්දා මම 8 ලියලා තියෙනවා. ඒ වගේම දස ස්ථානයේ 5 තියෙන හින්දා 50 ලියලා තියෙනවා. සිය ස්ථානයේ කීයද තියෙන්නේ? 6. එහෙනම් 6න් නිරූපණය වෙන්නේ කීයද? 600ය. ඒ වගේම 7න් නිරූපණය වෙන්නේ 7000. හොඳයි දුවේ පුතේ. දැන් ඔයාලට මේ වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා බලන්න මේ ඉතුරු ඒවට උත්තර ලියන්න පුළුවන්ද කියලා තනියම. මම හිතනවා මේ වෙද්දිත් ඔයාලා සාර්ථකව මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඇති කියලා. දැන් බලන්න මම මේ ටික සාකච්ඡා කරනවා හොඳට බලාගන්න. හොඳයි. දැන් බලන්න මේ ඊගාව සංඛ්‍යාව එක ස්ථානයේ බිඳුව තියෙන හින්දා අපි බිඳුව ලියුවා. ඒ වගේම දස ස්ථානයේ 9 තියෙන හින්දා අපි ඒක ලියන්නේ 90 විදියට. සිය ස්ථානයේ කීයද තියෙන්නේ? බිඳුව. එහෙනම් අපි ඒකෙන් නිරූපණය කරන්නේ බිඳුව. හොඳයි. දහ ස්ථානයේ තියෙන කීයද? 5. එහෙනම් අපි 5න් නිරූපණය කරන්නේ 5000. හොඳයි පුතේ අපි දැන් ඊගාව එකත් බලමු. එක ස්ථානයේ කීයද තියෙන්නේ? 7. එහෙනම් අපි 7 තමයි දාන්නේ. ඒ වගේම දස ස්ථානයේ තියෙන කීයද? 2. දෙකෙන් නිරූපණය කරලා කීයද අපි? 20. හොඳයි. සිය ස්ථානයේ කීයද තියෙන්නේ?
බිඳුව. එහෙනම් අපි ඒකෙන් නිරූපණය කරන්නේ බිඳුව බිඳුව බිඳුව. හොඳයි. ඒ වගේම 10 ස්ථානයේ තියෙන්නේ කීයද? 8. එහෙනම් අපි ඒකෙන් නිරූපණය කරන්නේ කීයද? 8000. හොඳයි. ඒ වගේම ඊගාව එකත් බලන්න. එක ස්ථානයේ බිඳුව, දස ස්ථානයේ බිඳුවෙන් බිඳුවයි බිඳුවත්, සිය ස්ථානයේ දෙකෙන් 200ත්, දහ ස්ථානයේ එකෙන් දහසත් නිරූපණය කරනවා. හොඳයි අවසාන උදාහරණයක් බලන්නකෝ. එක ස්ථානයේ 5ත්, දස ස්ථානයේ බිඳුවෙන් බිඳුවයි බිඳුවත්, සිය ස්ථානයේ බිඳුවෙන් බිඳුවයි බිඳුවයි බිඳුවත්, දහ ස්ථානයේ 6න් 6000ක් නිරූපණය කරනවා. හොඳයි දුවේ පුතේ. දැන් මම ඔයාලට තවත් අභ්‍යාසයක් දෙන්න යන්නේ. දැන් බලන්න මේ සංඛ්‍යාව ඔයාලා ලියාගෙන මේ ගණක රාමුව ඔයාලගේ පොතේ පිටපත් කරගෙන මේ ගණක රාමුව සම්පූර්ණ කරන්න බලන්න. හොඳයි පුතේ. දැන් බලන්න මේ ගණක රාමුවේ තියෙන්නේ කීයද? එක ස්ථානයේ 9ක්, දස ස්ථානයේ 9ක්, සිය ස්ථානයේ 9ක්, දහ ස්ථානයේ 9ක්. එහෙනම් අපි මේ සංඛ්‍යාව ගණක රාමුවේ නිරූපණය කරද්දී එක ස්ථානයේ 9කුත්, දස ස්ථානයේ 9කුත්, සිය ස්ථානයේ 9කුත්, දහ ස්ථානයේ 9කුත් අඳිනවා. හරි දුවේ පුතේ. දැන් මම හිතනවා ඔයාලගේ මේ සංඛ්‍යාව ඔයාලා නිවැරදිව ගණක රාමුවේ නිරූපණය කරලා ඇති කියලා. දැන් බලන්නකෝ ඔයාලා දන්නවා ගණක රාමුවක එක කොටසක නිරූපණය කරන්න පුළුවන් 9යි. එතකොට හිතන්නකෝ දැන් මේ සංඛ්‍යාව මීට වඩා එකකින් වැඩි වුණොත් අපි කොහොමද නිරූපණය කරන්නේ කියලා. අන්න ඒ දේ ගැන අපි ඊගාව පාඩමෙන් කතා කරමු. එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඔයාලට මම මෙතෙක් කියා දුන්න සංඛ්‍යා පාඩම හොඳින් තේරුණා කියලා. මේ දක්වා උගන්වපු ඒවායි යම්කිසි හෝ ගැටලුවක් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව දැනුවත් කරන්න පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊට අමතරව ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp දුරකථන අංකයත් මම සඳහන් කරන්නම්. එම මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වැඩිදුර විස්තර තියෙනවා. පුතේ හොඳින් පාඩම් කරන්න, හොඳින් ඉගෙන ගන්න. සුබ දවසක්.